ආයුබෝවන් අපි බලාපොරොත්තු වෙන්නේ මිථුන ලග්න ගැන කතා කරන්න. මිථුනේ කියන්නේ විශ්ව කේන්ද්‍රයේ තුන්වැන්න. නැත්නම් මූල කේන්ද්‍රයේ තුන්වැන්න. මෙම ලග්නයේහි සංකේතමය ස්වභාවය වශයෙන් දක්වන්නේ ඉශ්වක්ෂා පුරුෂයෙක් බදින් බද වෙලාගෙන සිටීම. ඒකම අතෙහි තියෙනවා යගදාවක් සහ වීණාවක්. මෙම සංකේතමය ස්වභාවයන්ගේ නියෝජනය කරන්නේ වීණාව නිසා රසය, සන්තෝෂයේ, ප්‍රීතිය, රසාලිත් බව, ශෘංගාරයේ යන කරුණු එතනින් අදහස් කරනවා. ඊළඟට යගදාවෙන් පෙන්වන්නේ නිර්භීත භාවයේ වික්‍රමය. තුන්වැන්න නිසා විශ්ව කේන්ද්‍රයේ වික්‍රමයේ පෙන්වීම ඉතාම සාධාරණයි. බඳින් බද බලාගෙන ඉශ්වක්ෂා පුරුෂයෙක් සිටීමත් වීණාවක් අතේ තිබීම නිසා කිසියම් විදිහක කාම ත්‍රිකෝණයට අයිති රාශියක් වශයෙන් තමයි මේ රාශිය හඳුන්වන්නේ. මොකද 3යි 7යි 11යි කාම රාශි වශයෙන් හඳුන්වනවා ජ්‍යොතිෂයට සාපේක්ෂව. මේ අනුව සැලකීමේදී මිථුන ලග්නයේ හිමියාගේ ලග්නාවතිය බුදු කියන්නේ ඇත්ත වශයෙන්ම ඊටම සුන්දරත්වය, සෞම්‍ය භාවය නියෝජනය කරන දායක. බුදු හඳුන්වන්නේ සෞම්‍යයන් සෞම්‍ය ගුණෝපේතං යනුවෙන්. සෞම්‍ය භාවයෙන් යුක්ත වන්නා වූ, සෞම්‍ය ගුණයෙන් යුක්ත වන්නා වූ ග්‍රහය වශයෙන් තමයි බුදු හඳුන්වන්නේ. ඒක නිසා බුදුහු කෙනෙකුගේ බලවත් සිටනවා නම් ඔහු ඊටම සෞම්‍ය සංවේදී ගුණාංගයන්ගෙන් යුක්ත කෙනෙක්. මිථුන ලග්නකාරයත් හැමතිස්සෙම මිථුන ලග්න හිමියා සංවේදී භාවයෙන් යුක්තයි. ඒකම ගුණයපත් බවින් යුක්තයි. මිථුනේ මනුෂ්‍ය රාශියක්. ඒක නිසා මිනිස් ගුණාංග, මානව දයාව කියන ගතුවන මිථුන ලග්න හිමියාට නෛසර්ගික වශයෙන්ම විසර්ගයේම පිහිට ඇති වෙනවා. ඒක විශේෂ කාරණයක්. විශේෂයෙන් මිථුන ලග්න හිමියන් ගැන සැලකීමේදී අපි වඩාත්ම අවධානය යොමු කරන කාරණයක් තමයි ඔවුන් මිනිසුන් සමග ඉතාමත් සිනා මුසුමුහුණින් කතා කරන, බොහොම ලිංගිකකමින් කතා කරන, අනිත් අයට හිතවන්නේ නැතුව, අනිත් අයට වේදනාවක් හා පීඩනයක් ලබා නොදෙන ආකාරයට කතා කරන හැසිරෙන අය වශයෙන් තමයි මිථුන ලග්න හිමියන්ව හඳුන්වන්නේ. ඒ නිසා ලග්න වශයෙන් අනුක්‍රමයෙන් සැලකීමේදී මේ මිථුනයේ මානව දයාව නියෝජනය කරන, මිනිස්කම නියෝජනය කරන, යහපත් ගුණාංග නියෝජනය කරන, සංවේදී භව නියෝජනය කරන ඊටමත් හොඳ රාශියක් වශයෙන් මිථුනයේ හඳුන්වනු ලබනවා. මිථුන ලග්න හිමියන් සම්බන්ධයෙන් සැලකීමේදී ඔවුන් තමාගේ නම, තමාගේ ගති ලක්ෂණ, තමාගේ ආකල්පයන් වලදී නම පැතිරෙන ආකාරයට, තමන්ගේ නම ප්‍රචලිත වන ආකාරයට ක්‍රියා කිරීමට කැමැතියි. මොකද මේ බුදුහු කියන්නේ ප්‍රචාරය හා එකම සමාජයට කිසියම් විදිහක පණිවිඩයක් දෙන ස්වභාවයෙන් යුක්ත ගායක. ඒ නිසා මිථුන ලග්න හිමියත් හැමතිස්සෙම සැඟවුණු කෙනෙක් නෙවි, සමාජයේ විවෘත ස්වභාවයට පත්වන කෙනෙක් වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මිථුන ලග්න හිමියන් සම්බන්ධයෙන් සැලකීමේදී ඇත්ත වශයෙන්ම ඒ ලග්න වලට සාපේක්ෂව යම් යම් ග්‍රහයන් හඳුන්වනවා සුභ ග්‍රහයෝ, අසුභ ග්‍රහයෝ වශයෙන්. මිථුන ලග්නේ ලග්නාපතිය බුදු කියන්නේ සෞම්‍යශීලී ග්‍රහයෙක් අපි ඉස්සෙල්ලා කිව්වා. ඊළඟට මිථුන ලග්නට වඩාත්ම සුභම සුව පරදෙන ග්‍රහයා තමයි ශුක්‍රු. හේතුව කේන්ද්‍රෙහි පස්වැන්නාපතිය වීම සහ ලග්නාපතියගේ මිත්‍රයා වීම. සෙනසුරු මිථුන ලග්න අසුභ ග්‍රහයෙක් නෙවෙයි. සෙනසුරු අසුභයි කියලා සැලකුවත් මිථුන ලග්නට අසුභ නැහැ. හේතුව මොකද? මිථුන ලග්නයේ හිමියන්ගේ නම යන්නාපතිය, ඒවත් භාග්‍ය ස්ථානපතිය සෙනසුරු. සෙනසුරු හැමදෙස්සෙම මිථුන ලග්න හිමියන්ට කිසියම් අනුග්‍රහයක්, ඒකම ආධාරයක්, කිසියම් විදිහක ධර්මවත් කරන ස්වභාවයක් ඇති කරන ග්‍රහයෙක්. මිථුන ලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නේ හිටියත් අසුභයි කියලා අපි කියන්නේ. භාග්‍ය ස්ථානපතිය ලග්නේ සිටින නිසා හොදක් ඇති කරනවා කියලා තමයි කියන්නේ. නමුත් අටවැන්නාපතිය නිසා පොඩි බාධාවක් තිබුණා වුණත් ඒ ගැන විශේෂ සැලකිල්ල දක්වොත් 90%කටත් වඩා වැඩියෙන් හොඳයි. අඩුපාඩුවක් තියෙනවා නම් තියෙන්නේ 10% වගේ ප්‍රමාණයක්. ඒ නිසා මිථුන ලග්නට සෙනසුරු යහපත් ග්‍රහයක් වශයෙන් සැලකනවා. ඊටමත්ම අසුභ ග්‍රහය වශයෙන් සැලකන්නේ අඟහරු. මොකද කේන්ද්‍රයේහි මිථුන ලග්න හිමියන්ගේ ලග්නාපතියට විරුද්ධ ග්‍රහය තමයි අඟහරු. ඒකම ඒ අඟහරු කේන්ද්‍රයේහි 6 වෙනිදා ගතිය, ශත්‍රු භාවයේ ගතිය. ඒ නිසා මිථුන ලග්න හිමියන්ට අඟහරු අසුභෙක්, පාපෙක් වශයෙන් සැලකනවා. ඊළඟට බ්‍රහස්පති මාරක බාධක ගෙන දීමටත් ඉඩකඩ තියෙන ග්‍රහයෙක් වශයෙන් වත්
ඔහු හොඳට ඉන්නවා නම් තමාට උසස් අධ්‍යාපනයක් ලැබලා උසස් රැකියාවක් ලබාගෙන සමාජයේ ප්‍රචලිත නමක් ඇති කර ගැනීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට මිතුරු ලග්න හිමියන්ට රවි මධ්‍යස්ථ ඵලදායක ග්‍රහයෙක්, චන්ද්‍රයා දෙවන්නාපතිය වශයෙන් යහපත් සිටිනවා නම් පමණක් ඔහුගේ ජීවිතයෙහි සාර්ථකත්වයට, ධනලාභාදයට, හොඳ කතිකත්වයක් ලැබීමට, හොඳට සමාජයේහි අන්‍යයන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට හේතුවක් වෙනවා. නමුත් චන්ද්‍රයා බලවත් නැත්නම් සමාජයේහි එතරම් හොඳ නමක් සබා ගැනීමට තියෙන අනුග්‍රහය අඩුයි. ඒක නිසා ග්‍රහයන් සම්බන්ධයෙන් සැලකීමේදී ওই විදිහට තමයි මිතුරු ලග්න හිමියන්ගේ ග්‍රහයන් ගැන ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මිතුරු ලග්නය ගැන තවදුරටත් සැලකීමේදී අපට ප්‍රකාශ කරන්න පුළුවන් ඔවුන්ගේ කේන්ද්‍රයේහි බලවත් අඟහරු ඉන්නවා නම් පමණක් ඔවුන්ට විශේෂයෙන්ම ආරක්ෂක සේවා වගේ දේවල් වලදී නියුක්ත වෙන්න බැරි කමක් නැහැ, පුළුවන්. මොකද අඟහරු බලවත් ඉන්නවා නම් පමණයි. ඊළඟට මිතුරු ලග්නයන්ට නිසර්ගයෙන්ම තියෙන දක්ෂතාවයන් අනුව විශේෂයෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ, ඒකම සංනිවේදන ක්ෂේත්‍රයේ, පුවත්පත් කලාව, ප්‍රවෘත්තිපත්‍ර කලාව, ඒකම ලේඛනමය කෞශල්‍ය, ගද්‍ය පද්‍ය රචනය වැනි දේවල්ට විශේෂ හැකියාවක් තිබෙනවා. උන්ගේ වෘත්තීය කටයුතුවලදී විශේෂයෙන්ම පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ, සංනිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ, ඒකම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු වලට යොමු වීමෙන් තමාගේ සංසාරික වශයෙන් තිබෙනා වූ ඒ ගුණය වඩාත් පහපත් වෙනවා. ඔවුන්ට ඒ වගේ රැකියාවන්ම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ, උචිත වෙන්නේ. ගණකාධිකරණය වගේ රැකියාවල් මිතුරු ලග්න හිමියන් ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රතිඵල දෙන රැකියාවන් වෙන්න පුළුවන්. මොකද ගණිත මිනිත සම්බන්ධ ක්ෂේත්‍රයේ බුදගෙන් නියෝජනය කරනවා. ඒ නිසා හොඳ එකවුන්ටන්ට් කෙනෙක්, චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්, හොඳ ඉහළ මට්ටමේ ඊට දාල සේවාවන්හි නියුක්ත වෙන්න පුළුවන් නිසර්ග හැකියාවක් මිතුරු ලග්න හිමියන්ට තියෙනවා. හැබැයි බුදු බලවත් නම් තමයි ඒ වෙන්නේ. කොහොම වුණත් පොදු වශයෙන් මිතුරු ලග්න හිමියන්ට ඔය කියන රැකියා ක්ෂේත්‍රයේ වඩාත් ආධාර උපකාර වෙනවා තමන්ගේ ජීවිතයේ දියුණුවට, අභිවෘද්ධියට. මේ අතරතුරදී මිතුරු ලග්න හිමියන් සම්බන්ධයෙන් සැලකීමේදී ඔවුන්ගේ විවාහ සමිති සම්බන්ධයෙන් සැලකනවා නම් විවාහයේ සම්බන්ධ අධිපතියා තමයි මිතුරු ලග්න හිමියන්ගේ බ්‍රහස්පති, හතාවතියා. මේ හතාවතිය වෙච්ච බ්‍රහස්පති කේන්ද්‍රයේ 5 වෙන්න, 9 වෙන්න, 2 වෙන්න, 11 වෙන්න, ලග්නය ආදී ස්ථාන ඉන්නවා නම් ඔහුට යහපත් විවාහයක් වෙනවා. විවාහයෙන් පස්සේ ජීවිතයේ දියුණුව ඇති කරනවා. බ්‍රහස්පති ඊටමත් හොඳ ස්ථානක සිටනවා නම් අපි ඒක හඳුන්වන්නේ සත් කලත්‍ර යෝගී. සත් කලත්‍ර, සත් කියන්නේ යහපත්, කලත්‍ර කියන්නේ විවාහය. ඒ නිසා මිතුරු ලග්න හිමියන්ගේ බ්‍රහස්පති අංගෝ කියන හොඳ ස්ථාන, විශේෂයෙන්ම අපි ඒවට කියන්නේ සාධනීය භාව. මොනවාදී භාව? 1 4 7 10 5 9 2 11. මේකේ ස්ථාන වල බ්‍රහස්පති ඉන්නවා නම් ඔහුට නැත්නම් ඇයට යහපත් විවාහය සිද්ධ වෙනවා. විවාහයෙන් පස්සේ ජීවිතයේ දියුණුව ඇති කරනවා. තමගේ අභිමතාර්ථයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරනවා. විශේෂයෙන් මිතුරු ලග්න හිමියන්ගේ භෞම දෝෂය ගැන කතා කරමිදී අපිට මතක් කරන්න සිද්ධ වෙනවා. භෞම දෝෂය උදා කරන්නේ කුජ, ඒවත් අඟහරු. අඟහරු 1 2 4 7 8 12 ආදී ස්ථාන සිටිනවා නම් ඒ භෞම දෝෂය වශයෙන් තමයි සැලකන්නේ. මිතුරු ලග්නයට එක වඩාත් විශේෂයෙන් බලවත් වෙනවා. මොකද කුජ කියන්නේ ලග්නාධිපතිගේ සතුරා නිසා. ඒ වුණත් අපිට ඒක බයක් වෙන්න හේතුවක්ම නෙවෙයි. අනිත් කේන්ද්‍රයේ හිටි ඒ කුජම 1 2 4 7 8 12 ආදී කුමනෝ ස්ථාන සිටිනවා නම් භෞම දෝෂය එතනින් අවශ්‍ය වෙනවා. දෙවෙනි කාරණේ තමයි තමන්ගේ කේන්ද්‍රයේ වුණත් කුජ ඔය කියන ස්ථානයේ සිටිද්දී බ්‍රහස්පතිගේ දෘෂ්ටියෙන් කුජ පෝෂණය වෙනවා නම්, බ්‍රහස්පති සමග සිටිනවා නම්, බ්‍රහස්පති කුජ තමන්ගේ පස්වෙනි දෘෂ්ටියෙන් දකිනවා නම්, එහෙම නැත්නම් 9 වෙනි දෘෂ්ටියෙන් දකිනවා නම්, එහෙම නැත්නම් 7 වෙනි දෘෂ්ටියෙන් දකිනවා නම් මේ භෞම දෝෂය සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා එවැනි දෙයක් තිබුණාට ඒ විවාහය අසාර්ථක වෙනවායි කියන භීතිය ඇති කරගන්න නරකයි. එහෙම අපි ඕනෑතරම් දැකලා තියෙනවා. අඟහරුවකින ස්ථාන සිටිද්දී කුජ සිටිද්දී බ්‍රහස්පති දැක්කනම් ඒ භෞම දෝෂයේ පණ දෙන්නේ නැහැ. ඒ නිසා කිසිවෙනෙක් හිතන නරකයි අඟහරුවකින ස්ථාන සිටින නිසා භෞම දෝෂයක් ඇති කරනවා අය විවාහය අසාර්ථක කරනවා කියලා. ඒක සුවිශේෂ කාරණයක්.
මෙහිදී අපිට සිකුරු ගැන විශේෂයෙන්ම කියන්න සිද්ධ වෙනවා. සිකුරු ගැන විවාහ කාර්යය. ඒ සිකුරු ඉතාමත් බලවත් ඉන්නවා නම්, සිකුරු ඉතාමත්ම හොඳ ස්ථානක බලවත් සිටිනවා නම් මකර මිථුන ලග්නිකයන්ගේ විවාහ ජීවිතයේ සාර්ථක වීමටත් එය හොඳ ආධාරයක් උපකාරයක් වෙනවා. අනිත් පැත්තෙන් තවත් විශේෂත්වයක් තමයි මිථුන ලග්නිකයන්ගේ බුධ සිකුරු එකට එක්ක වෙනවා නම්, ඒකම කේන්ද්‍රයේහි බුධ සිකුරු කියන ග්‍රහයෝ කේන්ද්‍රයේහි සුභ ස්ථානවල සිටිනවා නම් එවැන්නන්ට හොඳට ගේදෙල, ඉඩකඩම්, යාන වාහන, වසු පිටි, වසු සම්පත්, දීපල ඇතිව සැප සම්පත් වලින් ආඩ්‍යමත් වූ ඉතාමත් සුඛ සම්පත්තියෙන් යුක්ත වූ ජීවිතයක් ගත කිරීමේ හැකියාව පවතිනවා. මොකද බුදු කියන්නේ හතරවන්න පැතියා ජෝතිෂයේ සඳහන් වන දෙයක් තමයි හතරවැන්න සුඛය සම්බන්ධයෙන් බලපත් වන ස්ථානයක්. පරාශර සඳහන් කරනවා චතුර්ථං දසමංචෛව විශේෂං සුඛමුච්‍යති. සුඛය ගැන පෙන්නන්නේ කේන්ද්‍රයේ හතරවැන්නේ විශේෂයෙන්. ඒ නිසා හතරවැන්න අපිට තමයි බුදු. බුදු බලවත් වෙනවා නම්, සුඛයට කාර්කය සිකුරු බලවත් වෙනවා නම් ඔහුට ඉතාමත් හොඳ යශස්වියෙන් යුක්ත වන්නා වූ, සෞභාග්‍යයෙන් යුක්ත වන්නා වූ, ජීවිතයේ අභිවෘද්ධියෙන් යුක්ත වන්නා වූ, සැප සම්පත් වලින් ආඩ්‍යමත් වූ ජීවිතයක් ගත කිරීමට හැකියාව තියෙනවා. ඒකම හතරවැන්න අපිට බුදු නිසා යාන වාහන ආදී වගේ දේවලුත් ලබන්න පුළුවන්. හැබැයි බුදු සිකුරු හොඳට ඉන්න ඕනේ. ඒ නිසා මිථුන ලග්නිකයන්ට සැප සම්පත් වලින් ආඩ්‍යමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා බුදු සිකුරු යහපත්ම ආධාරයක් වෙනවා. අපි ඉස්සර හඳාන් කරලා සෙනසුරු ගැන හඳාන් කළා. සෙනසුරා කේන්ද්‍රයේහි හොඳට ඉන්නවා නම් එයත් උසස් අධ්‍යාපනයක් ලබලා, මොකද සෙනසුරු උසස් අධ්‍යාපනයට සම්බන්ධ භාවනාතිය ලබලා ඒකම විද්‍යාකාරකයේ වශයෙන් සැලකන්නේ බුදු. බුදු හොඳට ඉන්නවා නම් ඒකම විද්‍යා ස්ථානීය වශයෙන් අපි සැලකන්නේ 4 සහ 5. සිකුරු හොඳට ඉන්නවා නම් ඒ වගේ අයට හොඳම අධ්‍යාපනයක් ලැබලා, සමහර විට PhD එකක් වගේ ඉහළම අධ්‍යාපනයක් ලැබලා හොඳ ඉහළ මට්ටමේ ලේඛන කුසලතාවයෙන් යුක්ත හොඳ ග්‍රන්ථයක්, හොඳ ලේඛනයක්, හොඳ නමක් තැනක් දශතාවයක් ඔප්නංවා පෙනෙන ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් වීමේ හැකියාව පවා ඇති කරන්න පුළුවන් මිථුන ලග්නිකයන්ට. හැබැයි බුධයි සිකුරුයි සෙනසුරුයි යහපත් ආකාරයෙන් සිටීම තමයි ඒ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ. මිථුන ලග්නිකයන්ගේ ජීවිතයේහි යහපත සඳහා විශේෂයෙන්ම හොඳයි බදාදා සහ සිකුරාදා. බදාදා බුදු ලග්නාවතිය, සිකුරු පස්වැන්නවතිය නිසා. ඊළඟට ඉතාමත්ම හොඳම වර්ණ වශයෙන් අපිට කියන්න පුළුවන් ලා නිල් පාට, ලා කොළ පාට. ඒ දෙක ඉතාමත් හොඳයි. ඒ බුදුගේ සහ සිකුරුගේ වර්ණය. ඊළඟට මිථුන ලග්නිකයන්ගේ යහපත අභිවෘද්ධිය සඳහා හොඳ අංක වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම 5 හොඳ අංකයක්. අනිත් අංකය තමයි 6. මෙම ආකාරයෙන් තමන් ඒ සුබ වර්ණ, සුබ දින, සුබ අංක යොදා ගැනීමෙන් මිථුන ලග්නිකයන්ට ජීවිතයේහි අභිවෘද්ධියක්, අභිමතාර්ථ සාධනයක්, ජයග්‍රහණයක්, සාර්ථකත්වයක් ලබා ගැනීමට ඉඩකඩ පවතිනවා.